නමස්කාරයෙන් පන්සිල් සමාදන් නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාධියේ මච්ඡපවර්තනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත අහං වන්තේ මූලාසනයේ වැඩ සිටින අති ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි සුමේද මහත්මයා ගණේශා මහත්මිය ප්‍රදාන කරගත්ත මේ ඥාති මිත්‍ර හැමදෙනාම පාදාලා අද මේ නිවසේදී තාමත් වටිනා කියන ආශිර්වාදාත්මක පින්කමක් ඉෂ්ට සිද්ධ කරගන්නට ඉදෙන අවස්ථාව. ඉතින් දැන් විහාරස්ථානයේ ගිහිල්ලා විහාරස්ථානයේ වැඩ ඉන්න පූජනීය සදාතුක කරුණුන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නය ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ ආසනයට වැඩමවා ගන්න දෙන්නා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ දාසුන් වහන්සේලා තැන්පත් කිරීමට ඉතාමත් අලංකාරවත් බුද්ධාසනයක් සූදානම් කරගෙන ඒ ආසනයේ මස්තකයේ දාසුන් වහන්සේලා කරුණුන් වහන්සේ වඩා හිඳවා ගන්න දෙන්නා. මහා සංඝරත්නයක් මේ පනවන ලද උසාසන මස්තකවල වඩා හිඳවාගෙන හැම දිනම දැන් සැදී පැහැදී සිටින්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් වූ පිරිත් දේශනාවන් ආරක්ෂක දේශනාවන් ශ්‍රවණය කරලා හැම දිනාගේම ජීවිතවලට තුන්වනේ ආශිර්වාදය ලබා ගන්න. ඉතින් අද දවසේදී මේ පින්කම සිද්ධ කරන්නට විශේෂ හේතුව උනේ මේ නිවසට ඉදිරියේදී මේ පින්වතුන් පූජා කිරීමට බලාපොරොත්තු වෙන සිටින ඒ චීවරයක් වඩමවාගෙන පැමිණීම. එතකොට ගත වෙච්ච කාල පරිච්ඡේදය තුළදී මේ සුමේද මහත්මයා, ජනේෂා මහත්මිය, ඒ වගේම මේ පැමිණිලා ඉන්න බොහෝ පිරිසක් විහාරස්ථානයේ වැඩ ඉන්න මහා සංඝරත්නයට ආරාධනාවක් සිදු කරා වස් කාලේ විහාරස්ථානයේ වස්වසා වැඩ ඉන්න කියලා. ඒ ආරාධනාව අනුව මහා සංඝරත්නයේ මාසයේ පුරා වස් කාලයේ විහාරස්ථානයේ වැඩ සිටීමෙන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්න තියුණා. ඉතින් මේ අයට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනාවන් සිදු කරන්න තියුණා. එතකොට පහුවන පොය දවසෙන් මේ වස් කාලේ නිමවටපත් වුණා. එතනින් පස්සේ පටන් ගත්තේ චීවර මාසය. ඒකේ වස්වසා වැඩ හිටපු
භික්ෂුන් වහන්සේලා උදෙසා විශේෂ චීවරයක් කටිනේ නමින් පූජා කරන්නට අවස්ථාවක් උදා වෙනවා. ඒතර අනේ කටින චීවර පූජා කරන මාසය තමයි දැන් මේ ගත වෙමින් පවතින්නේ. ඒතර මේ පින්තුනොත් ඒ විහාරස්ථානයේ වැඩ ඉන්න මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම සඳහා ඒ විදිහට වස්ත්‍රයක් දැන් සූදානම් කරගත්ත චීවරයක් සූදානම් කරගෙන ඒ චීවරය සූදානම් කරගෙන මහා සංඝරත්නය පූජා කිරීමට පෙර එකිනෙකාගේ නිවෙස් වලට මේ විදිහට වඩමවාගෙන ඒ සඳහා ගෞරව සත්කාර සිද්ධ කරලා ඒ වගේම බොහෝ අවස්ථාවන් වලදී මහා සංඝරත්නයත් වඩමවාගෙන පිරිත් දේශනාවන් පවත්වලා ඒ ආශිර්වාද ලබා ගැනීම ආදී කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. අද දවසේදී මේ නිවසේදී මේ පින්වතුන් මේ උතුම් කටයුත්තයි සිද්ධ කරන්නේ. එතකොට මේ කරන පින්කම් පිළිබඳව මේ අය හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ පැමිණිලා ඉන්න පිරිස සුමේද මහත්මයා, ජනේෂා මහත්මිය විහාරස්ථානයේ අසුරු කරගෙන තාම දීර්ඝ කාලයක ඉඳලා කටයුතු කාරණා කරන අය. ඉතින් සෑම පින්කමකටම සම්බන්ධ වෙමින් නිරන්තරයෙන්ම දාන ධර්ම ආදී පින්කම් සිද්ධ කරමින් මේ වගේ වත් පිළිවෙත් සිද්ධ කරමින් තමන්ගේ ජීවිතය ඉතාමත් යහපත්ව ධාර්මිකව ගත කරන පිරිසක්. ඒ නිසා මේක සිද්ධ කරන පින්කම් පිළිබඳව හොඳ අවබෝධයක් දැනීමක් මේ පින්වතුන් ලබාගෙන තියෙනවා. ඒතකොට අපි කරන පින්කම සාර්ථක වෙන්නත් මේ පින්කම තුළින් මහත්ඵල මහානිසංස ජීවිතයට උදා කරගන්නත් අපේ ලබාගෙන තිබෙනා වූ අවබෝධය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් අපි අවබෝධයකින් යම් කටයුත්තක් සිද්ධ කරන්නට තරමට තමයි අපිට මේ කටයුත්ත සාර්ථකව සිද්ධ කරගන්නට හැකියාවක් තියෙන්නේ. විශේෂයෙන්ම තුන්රන් පිළිබඳව හොඳ ශ්‍රද්ධාවක් ගෞරවයක් හිතේ ඇති කරගෙන මේ කරන පින්කම් පිළිබඳවත් ඒ විදිහටම පැහැදීමක් ඇති කරගෙන හොඳ පින්කම් පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන මේ කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. ඒතර අද මේ පින්කම් සඳහා අපේ ගුරු දේවෝත්තම අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වැඩම කරන්නට බලාපොරොත්තු වෙන සිටියා. ඉතින් තවත් පිරිත් දේශනාවක් විහාරස්ථානයේ දෙවිල තිබෙන ඊට බොහෝ කාලයකට පෙර ආරාධනා කරපු පින්කම. ඒ ටිකක් දුර බැහැර තියෙන්නේ. ඒ පින්කම් සඳහා නායක හාමුදුරන් වහන්සේට වඩින්න නිසා තමයි මේ අප හාමුදුරන් වහන්සේලා මේ පින්කම් සඳහා යොදවන්නට යෙදුනේ. ඒ අනුව විහාරස්ථානයේ ගිහිල්ලා දැන් මේ මහා සංඝරත්නය නිවසට වඩමවාගෙන හැම දිනම මේ පින්කම සිද්ධ කරන්නට යෙදෙන අවස්ථාව. ඒතර පින්කමේ මුල් ආරම්භය වශයෙන් හැම දිනම තිසරණ සහිත උතුම් පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් ගුණවත් භාවයට පත් වුණා. දැන් බලාපොරොත්තු වෙනවා තමන් විසින් සූදානම් කරගන්නට යෙදුන ඒ ප්‍රණීත වූ ගිලම්පස පූජාවන්, මල් පහන් පූජාවන් මේ නිවසට වැඩමවා ගන්නට යෙදුණු සදාතුල් කඳුන් වහන්සේ ඉදිරියේ තැන්පත් කරගෙන ලෞතර බුදු පියාණන් වහන්සේගේ අසීමිත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන ඒ බුදුරජාණන් වහන්සේට මේ රාත්‍රී කාලයේ සන්ධ්‍යා කාලයේ සිද්ධ කරන බුද්ධ ගෞරවයක් උපහාරයක් විදිහට පූජාවන් පවත්වන්නේ. ඉන් අනතුරුව මහා සංඝරත්නය විසින් මේ දේශනා කරන්නට යෙදෙන පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීමට මේ සූදානමින් පසු වෙනවා. ඒතරේ දේශනා වෙන පිරිත් ධර්මයේ පිළිබඳව මූලික අනුශාසනාව දැන් අපේ මූලාසනයේ වැඩ සිටින අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ විසින් සිද්ධ කරනවා. කවුරුත් ඒ අනුශාසනාවට හොඳින් අනුකම් දෙන්න. පූජනීය මහා සංඝරත්නය අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, සුමේද මහත්මයා, ජනේෂා මහත්මිය, දෙපළ වගේම තමන්ගේ ආගම කටයුතු ඉතාමත් මැනවින් සිද්ධ කරන ගුණගරුක දෙපළක්ෂටි ජනේෂා මහත්මිය තුළු මව්පියන් ඇතුළු දූ දරුවන් විහාරස්ථානයේ ආසනයේ දත්තුනේ දායක පින්වතුන් විදියට මේ වෙලාවේ සිහිපත් කරනවා. විහාරස්ථානයට හිතවත් කටයුතු කර ඒ දායක පින්වතුන් නිසා මේ ආගමික කටයුතු පිළිබඳ අවබෝධයකින් ඒ වගේම ඕනෑකමකින් මේ කටයුතු සිද්ධ කරන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න. පිරිතෙන් ලැබෙන ආත්පසින් ලැබෙන ආරක්ෂාව තමයි මේ තුළින් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ධර්මයේ සඳහන් කරන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය හැර වෙන සරණක් පිළිගත් නැති තුන බලාපොරොත්තු වෙන ශ්‍රද්ධාවෙන් පිළිත් ධර්මයේ ශ්‍රවණය කළා බලාපොරොත්තු වන සත සාන්තිය
ඒ තුنين සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ ඒ වගේ විපත්ති ප්‍රතිබාහාය. විපත්ති කියලා කියන්නේ විරුද්ධව පැමිණෙන විරුද්ධව පැමිණෙන දේවල් ආරක්ෂා වන්නට තමයි පිළිතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. දුක් බය රෝගයන්ගෙන් ඒ වගේම ආරක්ෂා වන්නට පිළිතෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පිළිත් ධර්මයෙන් සලසා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒතේන සත්‍යවජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා. මේ සත්‍ය වචනේ බලයෙන් ඔබට සුඛ සාන්තිය යහපත් වේවා කියන ආශිර්වාදය සිදු කරනවා. බුද්ධ කාලේ ඉඳලා මේ පිළිත් ධර්මයන් ශ්‍රවණය කරන්නට පින්නතුන් කටයුතු සිදු කළා. එක් අවස්ථාවක ගන්නවා වරුණයන් දෙදෙනා තමන් බ්‍රාහ්මණ ජීවිතය ගත කරන්නට උන් අනාන්තරගතව භාවනානුයෝගීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. එක්කෙනෙක් දීර්ඝකාලකින් එයින් ඈත් වුණා. ඔහු ගේ ජීවිතය ගත කළා. ඒ වගේම විවාහ ජීවිතය ගත කළා. දරුවෙක් ලැබුණා. මේ දරුවෙක් ලැබුණාට පස්සේ මේ දෙන්න සාකච්ඡා කළා. දරුවත් අරගෙන යන්නේ කොහාටද කියලා. තමන් අර රාත්‍රී ජීවිතය ගත කළ තමන්ගේ හිතවතා දකින්නට මේ කරුණය තමන්ගේ ස්වාමි දියණියට සිහිපත් කළා. මේ දෙන්න දරුවත් එක්ක ඒ තමන්ගේ හිතවත් ඒ රාත්‍රියෝගීව කටයුතු කරන තනත්තා දකින්නට ඔහුට ආචාර කරලා යෝගයෙන් පස්පසින් මේ වෙලාවේ මේ රාත්‍රී කටයුතු කරන තනත්තා මේ දරුවා ජීවත් වන කෙටි කාලය පිළිබඳව සිහිපත් කළා. යෝගයෙන් ඔහුගේ ඉල්ලීමක් කළා. ඒ දරුවා ඒ තත්ත්වයෙන් බේර ගන්නට කළ යුතු දේ පිළිබඳව ඒ බ්‍රාහ්මණය සඳහන් කරනවා. ඔබ බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා උන්වහන්සේගේ ආශිර්වාදය සලසා ගත්තම ඒ දරුවාගේ ජීවිතය රැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වුණාම සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වන නම් බ්‍රාහ්මණ ජීවිතයක් ගත කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිව ප්‍රතික්ෂේප කරා කියලා. ਉਹ සඳහන් කර එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ බොහොම කරුණාවන්ත කෙනෙක්. හැමදිනාට පිළිපදන කෙනෙක්. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආශිර්වාද ලබා ගන්නට කියලා. මේ තරුණ දෙපළ තමයි කුඩා දරුවත් එක්ක බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් උන්වහන්සේට වැඳලා උන්වහන්සේගේ ආශිර්වාදය සලසා ගන්නට. ඒ තරුණ මව්පිය දෙපළට බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. නමුත් අර දරුවට ආශිර්වාද කළේ නැහැ. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝගේ කාරණේ විමසනවා. ඒ අවස්ථාවන් සඳහන් කරන්නේ කුඩා දරුවගේ ජීවිතේ දින 7කට සීමා වෙලා තිබෙනවා. කම්පණයට පත්වෙච්ච තරුණ ජීවිත බුදුහාමුදුරුවන්ගෙන් ඒ පිළිබඳව විමසනවා කොහොමද කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ සඳහන් කළා මහා සංඝරත්නයට ආරාධනය කරලා තමන්ගේ නිවස සුද්ධ පවිත්‍ර කරලා ඒ වගේම නිවස තුළ මණ්ඩපයක් සකස් කරලා මහා සංඝරත්නයට ආරාධනය කළා. රැය පහන් වනතුරු මේ දරුවත් භාගයෙන් පිළිත් ධර්මය ශ්‍රවණය කරන්නට කියන කාරණේ සිහිපත්. ඒකට ඒ ආකාරයෙන් සිද්ධ කළා. අවසාන දිනේදී බුදුරජාණන් වහන්සේ මණ්ඩපයට වැඩම කළා. ඒ කුඩා දරුවාගේ ජීවිතය රැකගන්න. ඒ කාරණේ තමයි යක්ෂ සේනාධිපතිය මේ කුඩා දරුවාගේ ජීවිතය බලාගෙන ඉන්න අවස්ථාව. මහා
ඒ අවස්ථාවේ පිළිත ආරම්භ කරන මොහොතේ දේවතා ආරාධනාව සිදු කරනවා. අදටත් මහා සංඝරත්නය පිළිතකට ගියාට පස්සේ ඒ දේවතා ආරාධනාව සිදු කරනවා. ඒකට හේතුව තමයි මේ පිළිතල ඒ ධර්මයට කැමති සම්‍යක් දෘෂ්ටි දෙවියන්ට ආරාධනය කරනවා. මේ ප්‍රදේශයට පැමිණ ඒ පිළිත ධර්මයේ ධර්ම ශ්‍රවණය කරන්නට. ඒ පළාත පුරාම දෙවියන් වැඩ ඉන නිසා යක්ෂ සේනාධිපතියට ඒ ප්‍රදේශයට ඇතුළු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දවස් දින 7ක් තිස්සේ ඒ පහන් වෙනකන් ඒ වගේම අවසාන දිනේදී රුද්‍රා බුදුරජාණන් වහන්සේ මණ්ඩපයට වැඩම කරලා පිළිත් ධර්මයේ දේශනා කරලා මේ කුඩා දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කරන ඒකට සිද්ධ කළා කියලා බණපොතේ සඳහන් කරන මේ කතා ධර්මයේ සිහිපත් කරන්නේ දීඝාය කුමාරයායි කතාව. නිසා පිළිතුරු බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවලදී පිළිත් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම සාන්තිය සලසන ආකාරයේ පිළිබඳව බණපොතේ සඳහන් කරනවා. නිසා අද දවසේ මේ මහත්මා වගේම මහත්මී මේ අවස්ථාවට පැමිණා වූ මේ සියලු දෙනාට සත සාන්තිය යහපත් සලසාදෙන ඒ උතුම් පිළිත් ධර්මයේ කරුතර මහා සංඝරත්නය දේශනා කරනවා. ඒ තුළින් පැමිණෙන දුක් බය රෝග පීඩා බෙහෙත විද්වංසනය කර දෙන්නට ඒ වගේම සත සාන්තිය යහපත් පැමිණෙනා වූ සියලු ග්‍රහත් නැකත් දෝෂ ආදී දුරු කර දෙන්නට ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ සියලු සූත්‍ර ධර්මයන් දේශනා කරලා ඒ වගේම ශ්‍රවණය කරලා ඒ තුළින් සත සාන්තිය යහපත සලසා ගන්නට මේ හැම දිනාටම ඉලක්ක අවස්ථාවක් නිසා මේ වස් කාලේ තාමත් විරත් මහපින්කමක් තම තමන්ට අදාළ පින්කමකට හැම දිනාටම අද දවසේ සම්බන්ධ වන්නට ඉලක්ක අවස්ථාව සලසනා කියලා කල්පනා කරලා හැම දිනාම ශ්‍රද්ධාවෙන් පිළිත් ධර්මයේ ශ්‍රවණය හොඳයි. මේ වෙලාවේදී මේ පිළිත් දේශනාවට ප්‍රථමයෙන්ම මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සූදානම් කරගන්නට යෙදුණු මේ ගිලම්පත් සම්බුද්ධ පූජාවන් මල් පහන් පූජාවන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ පැතුරුණු ගුණස්කන්ධයන් සිහිපත් කරගෙන ඒ බුදු ගුණ වන්දනා කරමින් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට නිරත වෙනවා. මේ හැම දිනම දැන් මහා සංඝරත්නය සමගම මේ ගාථා කියමින් සම්බුද්ධ පූජාවන් පවත්වන සූදානම් කරගන්නට යෙදුණු සියලු පූජාවන් පූජා කරමින් පූජා වේවා කියන හැඟීම් පවත්වා කරගෙන ගාථාවන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරකී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙක්ඛං නරාසවං ඝනසාරං ප්‍රදිත්තේන දීපේන කමදං සිනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා වන්දේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං උප්පම්මි වායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශවා අදිවාසේ තුනෝ බන්තේ කාණීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම
අදිවාසේතුනෝ බන්තේ පානකම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං හිමං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම වන්දාමි චේතියං සබ්බං සබ්බදානේසු පටිච්චිකං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ වන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිස්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර පින්වත්නි මේ වෙලාවේදී මහා සංඝරත්නය මහත් වූ කරුණාවෙන් මෛත්‍රියෙන් මේ පින්වත් හැම දිනාටම ආශිර්වාද සිදු කරනවා පින්කම් සිදු කරන සුමේද මහත්මයාට ජනේතා මහත්මියට සහ සම්බන්ධ වෙලා සිටින ඥාති මිත්‍රාදී හැම දිනාට සහභාගීත්වයෙන් නොපැමිණිය පවුල්වල හැම දිනාටමත් ආශිර්වාදයන් සිදු කරනවා සියලු දිනාටම තුන්රුවනේ අනන්ත වූ ගුණානුභාව බලයෙන් මේ දේශනාවෙන් උතුම් වූ බුද්ධ වචනේ ආනුභාවයෙන් සියලු ආකාරයේ යහපත උදා වේවා නිදුක් සම්පත් නිරෝගී සම්පත් දීර්ඝායුෂ සම්පත්තියෙන් වේවා කියන උතුම් වූ ආශිර්වාදයයි සිද්ධ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව බුද්ධ වචනේ සත්‍යය. ඒ සත්‍යානුභව බලයෙන් යහපතක් වේවා කියන හැඟීම හිතේ ඇති කරගෙන කවුරුත් හොඳින් පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් පිරිත් ධර්මයට පෙර දෙවියන්ට ඒ පිරිත් ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනාවක් කරනවා. කවුරුත් සාදුකාරයක් දෙන්න. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तो देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्ग मोक्खदं පරිත්තස්සවන කාලෝ අයං භදන්තා පරිත්තස්සවන කාලෝ අයං භදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝණීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක
සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනස්සයං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනස්සයං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනස්සයං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕවාසෙත්වා යේන භගවා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජවාසී බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයං ආකංකමානා සත්තානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං අතිරෝපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අස්ස සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහු සච්ඡං ච සිබ්බං ච විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතෝ පට්ඨානං පුන්දදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචරියාච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ආරවෝ ච නිවාසෝ ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං කන්තේ ච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තපෝ ච බ්‍රහ්මචරියං ච අරිය සත්‍යාන දස්සන නිබ්බාන සච්චි විරියාච ඒතං මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සම්බත්ත මපරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමන්ති ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අං
සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාජ රත්තෝජ හරන්ති ඒ බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තා යං කිංචි විත්තං නිදවාඋරං වා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං පරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ සුප්පයොත්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනං තේ පත්තිපත්තා අමතං නිගය රද්දා මුදා නිබ්බුතින් පුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද සීලෝ පඨවින් සිතෝ සියා චතුම්බි වාතේපි අසම්පකම්පියෝ තතෝපමං සම්පුරිසං වදාමි යෝ හරිය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති පුසප්පමත්තාරතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි තතෝ අපායේ විප්පමුත්තෝ චචාවිකානානි අබබ්බෝකාතං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදතේත සාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතාදිත්ත පදස්ස බුත්තායි දම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්මාන මාසේ පඨමස්මින් ගිම්මේ තතෝපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනං
රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ පවස්මින් තේකීන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතායම් පදීකෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්තු තේ ඒතේන සච්ච වජ්ජේන භයා උපසමින්තු තේ ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමින්තු තේ කරණීය මත්ත කුසලේන කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡ සංකෝ සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලෞක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගෙද්දෝ නච බුද්ධං සමාචරේ කිංචි ඒන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේ කේමිනෝ අන්තු සම්පේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේ චිපාන භූතන්ති තසාවාතාවරාවා අනවශේෂාදී ගාවා ඒ මහන්තාවා මජ්ක්‍ධිමා කානුකතුලා දිත්තාවා ඒව අද්දිත්තා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සම්පේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ යාවතස්ස විගත විගතමිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ දන්නයි ජාතු ගබ්බසෙයං පුනරේති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්පදා ඒකේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒකේන සච්ච වජ්ජේන
වඩ්ඩනෝ ඒවං තුයංජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්කත්වා බුද්ධ රතනං මෝසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනානස්සන්තු පද්දවා සම්මේ දුක්ඛා උපසමෙන්තු තේ සක්කත්වා ධම්මරතනං රෝසදං උත්තමං වරං හරිදා උපසමනං ධම්ම තේජේන සොත්තිනානස්සන්තු පද්දවා සම්මේ භයා උපසමෙන්තු තේ සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝතේජේන සුත්තිනානස්සන්තු පද්දවා සම්මේ රෝගා උපසමෙන්තු තේ අංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ අංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං ධම්ම සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සම්පීතියෝ විවජ්ජන්තු සම්ප රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ප මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්ප බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ප මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්ප ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ප මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්ප සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත් යක්ඛ භූතානං පාපංගා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්මුපද්දවේ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ සබ්බේ බුද්ධා බලප්පද්දා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සම්පසෝ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති යෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සසහා හොඳයි සදහවත්
කාරුණික වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේදී මේ පින්වතුන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් වූ ශ්‍රී සද්ධර්මය පිරිත් දේශනාවන් වශයෙන් ශ්‍රවණය කරගෙන ජීවිතයට අප්‍රමාණ ආශිර්වාදයක් උදා කරගත්තා, පිනක් සිද්ධ කරගත්තා. ඒතර මේ පින්වතුන් නිරන්තරයෙන්ම ආගම දහම් මුල් කරගෙන කටයුතු කාරණා සිදු කරන නිසා විශේෂයෙන්ම මේ පැමිණිලා ඉන්න සෑම දෙනාම විහාරස්ථානයේට නිතර දෙවේලේ සම්බන්ධ වෙමින් ඒ කටයුතු කරන අය. ඒ නිසා මේ සිද්ධ කෙරුවා වූ කටයුත්ත පිළිබඳව, ඒ වගේම මේ දේශනාව වුණ පිරිත් දේශනාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මහා සංඝරත්නයේ ප්‍රධාන වශයෙන්ම තුන් සූත්‍ර දේශනාව සිදු කරන්න තියෙනවා. මහා මංගල සූත්‍රය, රතන සූත්‍ර දේශනාව, ඒ වගේම කර්ණීයමෙත් සූත්‍රය කියන මේ තුන් සූත්‍ර දේශනාවයි සිදු කරන්න තියෙන්නේ. ඒතරේ දේශනාවල පිරිත්වල අර්ථය පිළිබඳව මේ පින්වතුන්ට යම් වැටහීමක් තියෙනවා. ඒ වගේම මේ දේශනාවක් පවත්වන්නට හේතු වෙච්ච කාරණා පිළිබඳව මෙයට අවබෝධයක් තියෙනවා. නැවතත් සිහිපත් කරගත්තොත් මහා මංගල සූත්‍රය මේ පින්වතුන් දන්නවා දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් මංගල කාරණා කියන්නේ මොනවද කියලා එක්තරා අවස්ථාවක යම් ගැටලුවක් මතුවුණා. ඒකට ඒ ගැටලුව විසඳා ගන්නට එයයි හැකියාවක් ඇති වුණේ නැහැ. ඒ නිසා එක් අවස්ථාවක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න රාත්‍රී කාලයේදී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ මේ මංගල කාරණා පිළිබඳ විමසීමක් සිදු කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාරණා 38ක් ඇතුළත් මෙලොව පරලොව යහපතට උපකාරී වෙන මංගල සූත්‍ර දේශනාව දේශනා කරන්න තිබුණා. ඒකට මේ දේශනාව දෙවියන් බොහෝ සෙයින් ප්‍රිය කරන සූත්‍ර දේශනාවක් කියලායි හඳුන්වා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි රතන සූත්‍ර දේශනාව. රතන සූත්‍ර දේශනාව දේශනා කරන්න හේතුව මේ පින්වතුන් දන්නවා විශාලා මහා නුවර ඇති වෙච්ච තුන්බිය, රෝගබිය, දුර්භික්ෂබිය, අමුක්ෂබිය කියන මේ තුන්බිය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේ සමග මේ පිරිත් දේශනාවන් පවත්වමින් පිරිත් පැන් විසමින් ඒ ආශිර්වාදය සිද්ධ කළ බව සඳහන් කරනවා. එතකොට මේ දේශනාව පෙර ලක්ෂයක් සක්වල ආඥාව පසුතලව තියෙනවා. ඒ වගේම තමයි මේ දේශනාව තුළ විශේෂයෙන්ම ත්‍රිවිධ රත්නයේ ගුණයන් තමයි අන්තර්ගත වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ වූ ගුණස්කන්ධය පිළිබඳව, ධර්ම රත්නයේ තිබෙනා වූ ගුණයන් පිළිබඳව, මහා සංඝ රත්නයේ තිබෙනා වූ ඒ ගුණයන් පිළිබඳවයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ ගුණයන් සිහිපත් කරලා ඒ සත්‍ය වචන ප්‍රකාශ කරලා ඒ තේන සත්‍යයෙන් සුවත් හොතු කියලා ආශිර්වාදයන් සිද්ධ කරා. ඒ සත්‍ය වචනේ ආනුභාවයෙන් යහපතක් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදي සිද්ධ කරගත්තා. ඒ වගේම කරණීයමෙත් සූත්‍ර දේශනාව මේ පින්වතුන් ගන්නවා. ඒක අවස්ථාවක වික්ෂුන් වහන්සේලා පිරිසක් වනගත වෙලා වන භාවනා සිද්ධ කරන්න දෙන්නට සූදානම් වෙච්ච අවස්ථාවේ උන්වහන්සේලාට මේ වනයේට අරක්ගත් යම් මනුෂ්‍යයන්ගෙන් බලපෑමක් සිද්ධ වුණා. ඒ දෙවියන්ගෙන් බලපෑමක් සිද්ධ වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හම්බුලා මේ කාරණා පැහැදිලි කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කරණීයමෙත් සූත්‍ර දේශනාව දේශනාව සිද්ධ කළා. එයට මේ දේශනාව පිළිබඳව ඉගැන්වීමක් සිද්ධ කරා. ඒතර මේ දේශනාවෙන් සියලුම සත්‍යයන් වෙත කරුණාව, මෛත්‍රිය පැතිරවීමයි සිද්ධ කරන්නේ. පෙනෙන නොපෙනෙන සියලුම සත්‍යයන්ට යහපතක් වේවා, කරුණාව, මෛත්‍රී සහගත පෙරදැරිව තේ ආශිර්වාද සිද්ධ කිරීම ඒ දේශනාවෙන් සිද්ධ වෙනවා. මේ දේශනාව ඒ ආකාරයට සිද්ධ කරන්න තියෙනවා. ඒක මෙන්න මේ කියන තුන් සූත්‍ර දේශනාවයි මූලික වශයෙන්ම මහා පිරිත වශයෙන් අපි හඳුන්වන්නේ. ඒකේ මහා පිරිත් දේශනාවත් අනිකුත් ඒ සෙත් පිරිත් දේශනාවන් පවත්වලා මේ හැම දිනාටම දැන් මේ තුන්වෙනි ආශිර්වාදය ළඟා කර දෙන්න තියෙනවා. ඒකට මේ හැම දිනාම මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී තුන්වන් පිළිබඳව හිත පහදවාගෙන හිතේ තිබෙනා වූ ලෝභ ආදී ක්ලේශ ධර්මයන් හිතින් යටපත් කරගෙන යහපත් වූ කුසල් සහගත සිතුවිලි හිතේ පෙරදැරි කරගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න තියෙනවා. ඒකට අපි ආශිර්වාදයක් කියලා කියන්නේ මේ යහපත් සිතින් සිද්ධ කරන්නා වූ යම් ප්‍රාර්ථනාවක්. ඒකට මහා සංඝරත්නයක් කරුණා මෛත්‍රී සහගත සිත් ඇති කරගෙනයි මේ පින්වතුන්ට ඒ ආශිර්වාදය සිද්ධ කරේ. ඒ වගේම මේ පින්වතුන්ට ඒ ආකාරයටම මහා සංඝරත්නය පිළිබඳව කරුණා මෛත්‍රී සහගත සිත් ඇතිව ඒ වගේම මේ පැමිණිලායින් හැම දිනා පිළිබඳවත් ඒ විදිහට ආශිර්වාද සිද්ධ කරන්න ඕන කියන හැඟීම් කරුණා මෛත්‍රී සිතුවිලි ඇති කරගෙන මේ වාසය මේ අවස්ථාවේ වාසය කරනවා. ඒ වගේම තුන්වන් පිළිබඳව හොඳ විශ්වාසයක් වෙන තව පිළිබඳව හොඳ විශ්වාසයක් ඇති කරගෙන ධර්මයට බොහොම ගෞරවයක් ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරගත්තා. පිරිසිදුව තබා ගත්තා. ඒකට අන්නේ
ආශිර්වාදය උදා වෙන්න තේරුණා. ඒකට මේ විදිහට මේ සිද්ධ කෙරුවා කටයුතු පිළිබඳ හැමදිනම අවබෝධය ඇති කරගන්නට ඕන. මේ පින්කම් පිළිබඳව නැවත නැවතත් සිහිපත් කරගෙන විදිහට පින් සිද්ධ කරගෙන සිද්ධ කරගන්න ඕන. මේ කාරණා බොහෝ සෙයින් මේ පින්වතුන් දැන කියාගෙන තියෙනවා. බොහෝ පින්කම් දහම් විහාරස්ථානයේ මුල් කරගෙන නිතර දිවේලේ සිද්ධ කරන නිසා. අද රාත්‍රී කාලයේ මහා සංඝරත්නය වඩවලා මේ දේශනාවන් සිද්ධ කරවා ගන්න තිබුණේ. හැම දිනාටම ආශිර්වාද ලබා ගන්න වගේම ජන්මාන්තරගත වුණු මව් දෙමව්පියන් ආදී කොට ඇති ඥාතීන් සිහිපත් කරලා එයට පුණ්‍යානුමෝදනා සිද්ධ කරගන්න. ඒ වගේම ඉදිරි කාලයේදී මහා සංඝරත්නය වෙත පූජා කිරීමට බලාපොරොත්තු වෙන සිටින චීවරයක් මේ නිවසට දැන් වඩමුවාගේ ඒ චීවරය උදෙසා ගෞරව සත්කාර සිද්ධ කරගත්තා. ඒ පිළිබඳව සිටීමෙන් කල්පනා කිරීම තුළින් අප්‍රමාණ කුසල් සාගත සිතුවිලි හිතේ දැන් ඇති කරගෙනයි තියෙන්නේ. ඉතින් දැන් මේ වෙලාවේදී අපි හැමදෙනාම මේ සිද්ධ කරගත්ත සියලු කුසල ආනිසංසයන් දෙවියන්ට මියගේ ඥාතීන් ප්‍රදාන කරලා සුජීවත්ව වාසය කරන හැමදෙනා වෙනුවෙන් ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරගමු. මුලින්ම අපි දෙවියන් සිහිපත් කරන දෙවියන්ට පින් දෙමු. හැමදෙනාම අදහස් ඇති කරගන්න. හිත කය වචනය කියන තුන්දොර සම්පූර්ණ කරගෙන ලෝභ දේශ මොහ ආදී අපේ ධර්මයන් යටපත් කරගෙන මේ කාල පරිච්ඡේදය තුළදී අප්‍රමාණ කුසල් සහගත සිතුවිලි හිතේකට දැඩි කරගත්තා. මේ ඊටමත් හොඳින් මේ පින්කමෙන් හේතුලා කටයුතු කළා. ඉතින් මේ පින්කම් වලින් රැස් වුණු අත්පත් වුණු ඒ සියලු කුසල ආනිසංසය අපි මුලින්ම දෙවියන්ට අනුමෝදන් කරනවා. ලෝකීය සම්බුද්ධ ශාසනය පින්වත් ඔබ අප හැම දිනා සුරකින් ආරක්ෂා කරන පින් කැමති වන සියලු දෙවියෝ මේ පින් දැක අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් මේ දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ගාථාව කියන දෙවියන්ට පින් දෙන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු. ඒ වගේම අපි පින්කමක් සිද්ධ කරාම අනිවාර්යයෙන්ම අපේ ඥාතීන් සිහිපත් කරලා දෙමෝපියන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න ඕනේ. ඒ කටයුත්ත ඥාති කෘතුකම මේ පින්වතුන් නිරන්තරයෙන්ම සිද්ධ කරන සෑම පින්කමක් සිද්ධ කළම තමන්ගේ ජන්මාන්තරගත වූ දෙමෝපියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ දෙමෝපියෝ අපි වෙනුවෙන් සිද්ධ කරපු දේවල් කරපු කටයුතු අපිට කවදාකවත් අමතක කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තිබුණේ සත්පුරුෂයන්ට අනිවාර්යයෙන්ම ඒ දෙමෝපියන්ගේ තිබෙනා වූ ගුණයන් සිහිපත් වෙනවා. ඊයේ තමන් දෙනවා වෙනුවෙන් කෙරුවේ කැපකිරීම වෙහෙස මහන්සි සිහිපත් වෙනවා. ඒකට ඒ ඥාතීන්ගේ ගුණයන් සිහිපත් වෙද්දී ඊයේ තමන් වෙනුවෙන් කරපු කියපු දේවල් සිහිපත් වෙද්දී ඒ ඥාතීන් වෙනුවෙන් දැන් අපිට කරන්න පුළුවන් එකම කටයුත්ත වන්නේ මේ විදිහට පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කිරීම විතරයි කියලා මේ පින්වතුන් දානවා. ඒ නිසා ඒ පුණ්‍යානුමෝදනාව අපි නිරන්තරයෙන්ම ඥාතීන්ට සිද්ධ කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ හැම දිනම සිද්ධ කරගන්නට යෙදුණු මේ අප්‍රමාණ කුසල ශක්තියෙන් මේ මියගේ ඥාතීන්ට අනුමෝදන් කරනවා. සුමේද මහත්මයාගේ ජනේෂා මහත්මියගේ ජන්මාන්තරගත වුණු දෙමව්පියන් ප්‍රදාන කොටගත් වර්ග පරම්පරාවගත සියලු මියගේ ඥාතීන්ට ඒ වගේම මේ සහ සම්බන්ධ වෙලා පැමිණලා සිටින මේ හැම දිනාගේම ජන්මාන්තරගත වුණු දන්නා කියන සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඉතින් මේ ජීවිතයේදී අපේ ඥාතීත්වයන් දරලා ජන්මාන්තරගත වුණු ඒ සියලු ඥාතීන්ට සාංසාරිකව ඥාතීත්වයේ දරා ජන්මාන්තරගත වෙලා පින් බලාපොරොත්තු වාසය කරන යම් ඥාති සමූහයක් වේනම් ඒ හැම දිනාටම මේ සිදු කරගත්තා වූ සියලු පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් එයගේ පරලොව ජීවිත භවගාමී සාංසාරික ජීවිත යහපත් වේවා සුවපත් වේවා. දුකතනම් දුකින් අත මිදේවා සකතකටපත් වේවා. උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ගාථාව කියන ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම පින්කමේදී සිටින මේ හැම දිනම මේ පින්කමේදී මේ තුලින්ම ඒ වගේම පිළිධර්ම ශ්‍රවණය කිරීම තුලින්ම අප්‍රමාණ ආශිර්වාදයක් ජීවිතයට උදා කරගත්තා. නැවතත් මහා සංඝරත්නයේ උතුම් ආශිර්වාදයන් සිද්ධ කරනවා. අද දවසේදී මේ පින්කමේ ප්‍රධානත්වය අරගෙන කටයුතු සිදු කරන සුමේද මහත්මයාට ජනේෂා මහත්මියට පවුලේ හැම දිනාටම
තුන්වැනි අනන්ත ගුණානුභාව බලයෙන් සියලු ආකාරයේ යහපත නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඉතින් පින්කමේ නිරත වෙලා ඉන්න මේ සෑම සියලු දෙනාටම නොපැමිණිය අනිකුත් සෑම සියලු දෙනාටම සුජීවත්ව වාසය කරන මව් දෙමව්පියන් ආදී කොට ඇති හැම දෙනාටම ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම තේමා කටුගම්පල මාතාව සිහිපත් කරනවා. ඉතින් මහත්මිය මේ දිනවල ප්‍රතිකාර ලැබෙමින් වාසය කරන ඉතින් නිරන්තරයෙන් විහාරස්ථානවලදී අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් මේ මහත්මියත් නිරන්තරයෙන් ඉතින් මේ පින්වත්කමට මේ සෑම පින්කමකටම සම්බන්ධ වෙන මාතාවක් මේ මහත්මියට ආශිර්වාද කරනවා. පැමිණිලා ඉන්න සෑම සියලු දෙනාටම ආශිර්වාදයන් සිද්ධ කරනවා. තුන්වැනි අනන්ත වූ ගුණානුභාව බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසත්ණන්ගේ ආශිර්වාද බලයෙන් ඒ වගේම මේ සිද්ධ කරන්නට දුන් පින්කම් වල ආශිර්වාද බලයෙන් හැම දිනාටම සියලු ආකාරයේ යහපත උදා වේවා. වැරදිලා තිබෙනා වූ රෝගාබාධ අපල උපද්‍රවාදී යමක් වේනම් මේ සියල්ල දුර වෙලා ජීවිතවලට නිදුක් සම්පත් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත්තිය වේවා. හැම දිනම කරන කියන සියලු සාර්ථක යහපත් කටයුතු සාර්ථකව සිද්ධ කර ගන්නට තුන්වැනි ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව උදා වේවා. මේ ජීවිතයේ සියලු යහපත පිණිසත් පරලොව ජීවිතයේ සියලු යහපත පිණිසත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව කවුරුත් තම නද ගන්න ගාථාවක් කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචාරිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්දෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
charger දැන් තව 7යි තියෙන තඩ කරන්න හරියට. charger එතනට අර ගිල කරන්න ඕන මොන මෙතන තියව එතන ඕන් දැක්කේ පස්සේ මට ඕන් දැක්කා තව මම අර කැම කරනවා මට කිව්වනම් අර මේ මම අර මේ fast charge එකක් දෙනවා fast charge එක fast charge එක මම කියනවා නේ මම අතන මෙන්න අතනින් ගන්න මොරේ මම fast charge එක තමයි හොඳයි. fast charge එක දැන් අර ලාචි යට තියෙනවා පොඩක් ඉන්නවා මට මේ කම්පැනිෙන් දුන්න අලුත් ටෙලිෆෝන් එක මම අද තමයි චෙක් කරේ මම දන්නේ ඉගෙන ගන්නවද? හා ඉගෙන ගන්නවද? ඔව් ඉගෙන ගන්න මම දන්නේ පොලිටිකල් මොකක්ද මේක වයර් යන්නේ මේකේ මේ වාසිය තියෙන්නේ මේ කවදාවත් ඕවර් charge වෙන්නේ නැහැ 0 වෙනවා ඉතින් මේක මඩට ගහන්න ඕනේ. මම කැමරාවට ගහන්න ඕනේ. නෑ මේකින් ගලවලා සම්පූර්ණ අමුතු මේකින් ගලවලා කැමරාවට ගන්න කබල් ගන්න
නේ අනිත් පැත්ත මේ නම්බර් ස්පීඩ් මේක ගෙන මේක දැන් ගන්න මේ පිට කරගන්න නම්බර් ස්පීඩ් සුපර් දැන් චාර්ජ් කරනවා. කොමාල් සුපර් ෆාස්ට් අරකට වඩා 4-5 times ෆාස්ට් කොහොම ගත්තා මට මේ ටික තමයි බැරි වුණේ. නෑ ප්‍රශ්න ඔව්. හරි. මගේ පැත්ත කුඹුර මේ චාර්ජ් වෙන්නේ නැහැ. ඔව් ඔව්. හරි. මම උදේ charge කිව්වා එච්චර මම තාම දන්නේ නැහැ quality කොහොමද කියද මොකද Samsung ගානේ? නෑ Xiaomi මම ඉල්ලුවේ Xiaomi මම ඉල්ලුවේ අර Xiaomi එක Xiaomi නේද? Chinese new colors නේ මගේ අර පරණේ colors මේ වගේ තමයි මේ මගේ හතරින් ටෙලිෆෝන් එක කම්පැනි එකක් විසික් කරන්න කොහොමද එකතු කරන්නේ මේ 10 12 14 මේක 16 colors icon brand Chinese so 2 years old telephone එක දෙනවා 2 years මේක දාන්න YouTube එකට දාන්න. ඔව් edit කරලා දානවා edit කරලා මගේ ටිකක් මගේ වන්න.
අර දෙකක් ගන්න ඒ කාර්ඩ්